සුබ උදෑසනක් මම කරුණරත්න ජාතික ආධුනික සහ කාර්මික පුහුණු කිරීම අධිකාරිය කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ තමයි නියෝජනය කරන්නේ. දැන් මේ වැඩසටහන සම්බන්ධව ගත්තොත් එහෙම මේක work based learning program එකක් හෝටල් සෙක්ටර් එකේ මම හිතන්නේ ඉතාලම ඉල්ලුමක් තියෙන පාඨමාලාවක් බවට පත් වෙලා තියෙනවා. මොකද අද රටේ විදේශ රැකියා සිහිනය බලාපොරොත්තු වෙන අපේ දූ දරුවන් වෙනුවෙන් මම හිතන්නේ මේක මහා පිටුවහලක් වෙලා තියෙනවා. මේ වෙනකොටත් අපේ දැන් මේ වෙනකොට පාඨමාලා දෙකක් අවසන් වෙලා තියෙනවා. මේ පාඨමාලා දෙකේ විශාල සංඛ්‍යාවක් දැන් මේ වෙනකොට රජයේ සහ පෞද්ගලික අංශයේ සහ විදේශ රැකියා බලාපොරොත්තුෙන් දැන් මේ කට්ටිය පෙන්ඩින් ඉන්නවා. ඒ කට්ටිය වේටින් ලිස්ට් එකේ ඉන්නවා. ඒක අපිට ලොකු ආඩම්බරයක්. පහුගිය දවස්වල ඊශ්‍රායල් රටේ වේකන්සි වගේක් තිබ්බා. මේ සියල්ලටම අපේ ළමයි ගොඩක් තේරුණා. ඉතින් ඒක නිසා වයස අවුරුදු 25ට වැඩි ළමයි තමයි ඒකේ ගොඩක් සිලෙක්ට් වුනේ. ඉතින් ඒක නිසා මේක මහා chance එකක් වෙලා තියෙනවා. අද තමන්ගේ සිහිනය තමන්ගේ අරමුණු කරා යන්න ශක්තිය ධෛර්යය තියෙන ළමයිට මේක පාඨමාලාවක් කළොත් මම හිතන්නේ විශේෂ අවස්ථාවක් වෙනවා. ඒ වගේම මේ වැඩසටහනේදී පූර්ණ අනුග්‍රහය ලබා දෙන්නේ ජාත්‍යන්තර කම්පර සංවිධානය, ඒ වගේම FCC ISL ආයතනය. මම හිතන්නේ ආයතන දෙක සුවිශේෂී අනුග්‍රහයක් කුරුණෑගලට ලබා දීලා තියෙනවා. පාඨමාලා 3ක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. අද එහෙම නැත්නම් 2024 11 වෙනි මාසේ 4 වෙනිදා අද තුන්වෙනි කණ්ඩායම පටන් ගන්නවා. මේ කණ්ඩායමත් එක්ක අපි අනාගතේ වැඩ ලෝකයට අවශ්‍ය නිපුණ ශිල්පීන් 75 දෙනෙක් කුරුණෑගලින් අපි බිහි කරලා තියෙනවා. ඉතින් එයින් වැඩි පිරිසක් මේ වෙනකොට පෞද්ගලික මම මුලින් කිව්වා වගේ පෞද්ගලික අංශයේ, ඒ වගේම රජයේ අංශයේ, ඒ වගේම විදේශ රැකියාවල රැකියා ලබාගෙන තියෙනවා. ඉතින් ඒක අපිට ලොකු ආඩම්බරයක්. ඒක නිසා මේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කරන්න අපේ සහ සම්බන්ධ ආයතන වලට සුවිශේෂී ශක්තිය ධෛර්යයක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.